මේ තියෙන්නේ මෙන්න මේ කඳු මුදුනට තමයි අපි අද යන්න කියලා හිතන්නේ. මේ චෛත්‍යගාවට තමයි අපි අද අපි ගිහිල්ලා බලමු ඒක මොන වගේ තැනකටද කියලා. යන්න. හරි දැන් ඔතන මෙහෙම ඉන්න. වාඩි වෙන්නකෝ. එන්නන් ගත්තේ. සංගාස් දාන්න හොඳ නැහැ. මරුනේ. ඒක නෙමෙයි මේ බලන්න. මම දැක්කෝ. මගේ වීඩියෝ එකක් ගන්න. හරි. එම පන්සල විශ්ව පූර්ව එන ළඟට එනකොට එපා මං 2 දාගෙන ගන්නේ. යන්න යනවා. යන්නකො පොඩ්ඩක් දුරට. ඉවසර එන්න. මෙම ගල්ලින් කියන්න ඔයා එතකොට ඔයාට hina යන්නේ නැහැනේ මන් දිහා බැලුවම. මෙම ගල්ලෙන් ඔයා කිය. මෙම ගල්ලෙන් සංකීර්ණය බලගම්බා රජුගේ කාලය දක්වා තිබ යන. අපි උඩට ගිහිල්ලා බලමු මොකද්ද මොනවද වෙන්නේ කියලා. මේවනේ පදින්නේ. නේද?
වහලා බේනවද ගන්නේ? ඔව්. මෙහෙම ඇවිල්ලා ඔහොම පහු කරගෙන යන්න. හරි යන්න. හරි. අපි අද ඇවිල්ලා ඉන්නේ මාළිගාතන්න රජමහා විහාරයට. මේ ට්‍රිප් එක යන අපි ගොඩාක් ප්ලෑන් කරා. හැබැයි එන්න බැරි වුණා ටිකක් එක ඒ නිසා පරක් වෙලා ඒත් අපි කොහොම හරි අන්තිමට ආවා. අන්න සාවධානීව දේවා. මෙතන නම් සැරියක් ගන්න කැලේ වටපිටාව පේ. මා ඔන්න හරි පොඩින් මං හරි. මෙතනින් ගන්න. මම පල්ලෙහාට ගන්න. ඒක තමයි පල්ලෙහාට එන්නේ මෙහෙම. ආ හරියට චිත්‍රයක් වගේ. කන්දක් එහෙම් පිටින්ම කපලා දාලා. හරි කියන්නේ. මේ බලන්න කොච්චර ලස්සනයිද කියලා. මේ කොහෙට යන පාරද? මේ වෙලාව කන්ද මුදුනට යන්නේ මෙතන. දෙගන්න ඕරෝ බලන්න. Wow. ඒක නම් මාර ලස්සනයි නේ. ෂා. දෙන්නෙක් උඩ. එන්න. බෑග් එක ගලව. කමන්න බෑග් එක හොඳයි. හරිද? ඔන්න අත් දෙක අල්ල ගන්න මෙතන. ෆෝන් එක අරන් මෙතන නම් ඔයා හොමි ඉන්න ෆොටෝ එකක් ගන්න හොමි ඉන්න උඩටම යන්න. ඉතාම නිශ්ශබ්ද පරිසරයකින් යුතු වටපිටාවක් තමයි තියෙන්නේ. පොඩි දුරක් නෙමෙයි දැන් අපි සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ.
දැන් තමයි වතුර ටිකක් බොන්නේ. මොකද අපිට වතුර මෙච්චරයි ගමනාන්තය දක්වා තියෙන්නේ. ඒකින්ද පොඩ අර පිරිමැස්යෙන් බොන්න ඕනේ අපි. මේ බලන්නකෝ. මේ දැන් අපි ඒ ගල් වැඩි අල්ලන්න එපා. නේද? හා? දැන් අපි කොච්චර දුර විතර ඇවිල්ලා ඇද්ද? අඩි ග්‍රවුන්ඩ් 5ක් විතර. අපි අඩි පොළොව 500 මට්ටමේ ඉඳලා අඩි 500කට වඩා උඩ නැගලා තියෙනවා දැන්. දැන් 500ට වැඩි. වාහන සද්දයක් ඇහෙන්නේ නැහැ මේ අහලින් පහලින් කොහෙන්වත්. හරිම සාමකාමී පොඩි කුරුමිනියෝ රැහැයියෝ කුරුල්ලෝ වගේ සත්තු කෑ ගහන විතරයි. මම හිතන්නේ දැන් අපි කදු මුදුනට ලං වෙලා තියෙන්නේ. උලං සද්දෙන් ඒක කියන්න පුළුවන් අපිට. වාන් ගන්නකද? අරගත්තා. අර ඇරේටයි අවුව වැටෙන්නේ. ඒ වලාකුළු නේ. මා ලස්සනයි යන්නේ. එවන තිබ්බනම් තවත් වතුර. දැන් අපි ළඟා වෙන්නේ හොඳින් අවට බලාගත හැකි ස්ථානයක. උලංගේ හඬ බලන්න. දැන් ඉන්නේ අපි දල වශයෙන් අඩි 800ක් 900ක් විතර උඩින්. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙහෙම තැනක් තියෙනවද කියලා හිතා ගන්නත් මගේ දිස්ත්‍රික්කේ. අපිට අමාරුයි. ඒ තරම් ලස්සනයි මේ අවට පරිසරය. කොළඹ පොල් දෙකක් නම් හොඳ හුලගක් තියෙනවා එම ස්ථානේ. කොහමද තැන? හොඳයි නේද? උලං කපලක් වගේ මෙතන. බලන්න. කපල පිච්චෙන රස්නෙවත් දැනෙන්නේ හා. හොඳ හුලගක් තියෙනවා. මේක නිකන් මට අතන වීඩියෝ එකක් කරන්න ඕනේ. අර උඩ ගෙපා. ගෙවත්තා. අර බුදු පිළිමේ ගාව. අර වීඩියෝ එක. හා. හොඳ උලන් තියෙන. ගන්ටාරි ගහන්න පුළුවන් මට. අnder ගහන්න බෑ. ඇයි? වැඩි ගහන්න බෑ හොඳ නෑ. හිමීට ගහන්න. අර වීඩියෝ එක ගමුකෝ. දැන් අපි උඩමළුවට ඇවිල්ලා ඉන්නේ. මේක අල්ලගන්න. අපිට කොළඹ නගරය හම්බුණා අන්දමුදුනේදී. අපි බලමු අපිට පේනවද කියලා. වරාය පේනවා.
නෙළුම් කුළුණ පේනවා අපිට හොඳට. සහ අනිත් ගොඩනැගිලිත් අපිට බලා ගන්න පුළුවන්. පෙනී නොපෙනී යන මානය තමයි තියෙන්නේ. ඒ අතරට මීදුමක් එකතු වෙලා තියෙනවා. මීදුම් හින්දා තමයි අපිට හරියට මේක බලා ගන්න බැරි. නැත්නම් අපිට මම හිතන්නේ වෙන වෙලාවක නම් හොඳට පේනවා ඇති. හොඳ හුලගක් තියෙනවා මේ උඩ. කිලෝමීටර් මම හිතන්නේ දුර කිලෝමීටර් 20ක් විතර ඇති විස්ථාපනය නේ. ස්ථාපනය අතනක් තා පොඩි පන්සලක් තියෙනවා. මම ඒ පන්සලක් දැක්ක පහු කරගෙන යනකොට ආපු මග තිබ්බේ. අර අතන බා තේනවා. එළිය වැටෙනවා මේ තියෙන මේ ගලේ කොටලා තියෙන බලවත් කණු වලට සමාන ප්‍රමාණයේ යුතු මේ වලාල් වලින් කියවෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ විතර මෙහි ගොඩනැගිල්ලක් පිහිටා තිබුණා කියලා. අතරම මේ ගොඩනැගිල්ල එහෙම නැත්නම් හොඳ වාසස්ථානයකට කියාපු ස්ථානයක්. හොඳ වාසස්ථානයකට කියාපු හොඳම ස්ථානයක් තමයි මේක. මොකද හොඳ හුලගක් තියෙන වාතාශ්‍රය. ඔව්. මෙතනට යන්න. රැස්ත කරේ. දැන් අපි ඉන්න මුළු ප්‍රදේශයම බලාකුලකට වැහිලා තියෙනවා. මේ ලොකු බලාකුලට. ඒ හින්දා මෙතන හරි එවනක් තියෙනවා. එවන වෙලාවට නම් මෙතන දාලා යන්න දුකයි නේ. ඒත් ඉතින් මෙතනින් අපිට යන්න වෙනවා. හරියට චිත්‍රයක් වගේ. කොහෙද යන්නේ ඔය? මේවා තමයි සමහර කඩවල වේලලා කලව් කරලා එකක් රුපියල් 500. ඒව නෙමෙයි. කොහෙන්නේ ඔය ආයිත්
කොහොම පරිස්සමෙන් තමයි අපි මේ තැන්වල ඉන්නේ. අඩිය පෙරළුණොත් තුට්ටක් හරි. අපි දන්නේ නැහනේ. බහින් ඉවතවල ඒක පදින්න පුළුවන්. ඔය එපා කියන හින්දා මම පදින්නේ නැහැ නේ. මං හිතන්නේ මට විතරද කොහෙද මේක පදින්න පුළුවන්. දැක්කද?